ආයිබෝවන් කියලා ගොඩාක් ආදරෙන් පිළිගන්නවා සුවබර මනස YouTube නාලිකාවට. අද මම ඔයාලත් එක්ක කතා කරන්න හිතුවේ මත්ද්‍රව්‍ය ගැන සමාජයේ තියෙන දුර්මත නැත්නම් මේ මිත්‍යා මත ගැන. ඉතින් මේ අපේ තරුණ සමහරක් පිරිස මේ මිත්‍යා මත වලට රැවටිලා මත්ද්‍රව්‍ය වලට අහු වෙලා මුළු ජීවිතේම විනාශ කරගන්නවා. ඉතින් මම අද ඔයාලත් එක්ක කතා කරන්නේ මොනවද මේ මිත්‍යා මත සහ ඒ දේවල් වලට අහු වෙන්න නැතුව හොඳ පෞරුෂයක් ගොඩනගාගෙන සමාජය හරියට ජීවත් වෙන්නේ කොහොමද කියන එක ගැන. ඉතින් මේ වීඩියෝ එක ඉවර වෙනකම්ම බලලා ලයික් එකක් දාලා වගේ අදහසත් කමෙන්ට් කරන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඉතින් ඉස්සරලම් මම ඔයාලට කියන්නම් මොකද්ද මේ මත්ද්‍රව්‍ය ගැනීමෙන් අපේ ශරීරයට සිද්ධ වෙන්නේ කියලා. ඉස්සරලම් ඇත්තටම කිව්වොත් මේ මත්ද්‍රව්‍ය භාවිතා කිරීමෙන් අපේ ස්නායු පද්ධතියට තමයි මේකෙන් හානිය සිද්ධ වෙන්නේ මුලින්ම. ඉතින් මේ මත්ද්‍රව්‍ය අපි ගත්තට පස්සේ මේ මත්ද්‍රව්‍ය තුලින් අපේ ස්නායු පද්ධතියේ ක්‍රියාකාරීත්වය අඩපණ කරනවා. නැත්නම් අප්‍රාණික තත්ත්වයට පත් කරනවා. ඒ වෙලාවට අපිට දැනෙන දේවල් ගොඩාක් අඩුයි. ඒකයි මිනිස්සු අය දුක දැනෙන වෙලාවට ඒ වගේ දේවල් වලට අරගෙන ඒකට ඇබ්බැහි වගේ වෙන්නේ. ඉතින් ඒකෙන් ලොකු හානියක් සිද්ධ වෙනවා. ඉතින් අපි එහෙම අර ස්නායු පද්ධතිය හිතාමතාම අඩපණ කරලා රසායනික වගේ දැන් මත්ද්‍රව්‍ය වගේ දේවල් වලින් අඩපණ කරාට පස්සේ ඒ මත්ද්‍රව්‍ය නැති වෙලාවට ස්නායු පද්ධතිය අධික්‍රියාශීලී බවට පත් වෙනවා. ඒකට තමයි අපි සික් එක කියලා කියන්නේ. ඔය වෙවුලනවා, ඒ ඉන්න බැරිව සික් එක වගේ දඟලන්නේ. ඉතින් ඒ හානිය තමයි ගොඩාක්ම මත්ද්‍රව්‍ය ගැනීමෙන් සිද්ධ වෙන්නේ. ඒ වගේම දැඩි ලෙස භාවිතා කිරීමෙන් කෝමා තත්ත්ව වගේම මරණය පවා සිද්ධ වෙන්න පුළුවන් ඇත්තටම. ඉතින් මම අද කතා කරන්නම් මේ විස බීජයෙන් ඇත්තටම කොහොමද බේරිලා හොඳ පර්සනැලිටි එකක් ගොඩනගාගෙන සමාජ ජීවත් වෙන්න කියන එක ගැන. ඉතින් ඉස්සරලාම ඒක ගැන කතා කරද්දී මට ඉස්සරලාම කියන්න තියෙන දුර්මතය තමයි නැත්තම් මේ මිත්‍යා මතය තමයි මේ මත්ද්‍රව්‍ය අනිවාර්යෙන් පිරිමියෙක් වුණාම ගත යුතුයි කියන එක. සාමාන්‍යයෙන් දැන් අපි කියන්නකෝ උදාහරණයකට යාළුවෝ කීප දෙනෙක් මත්ද්‍රව්‍ය භාවිතා කරන තැනක මත්ද්‍රව්‍ය නොගන පුද්ගලයෙක් හිටියොත් ඉතින් අර ගන්න පුද්ගලින් නොගන්නා පුද්ගලයාට කියනවා අයියෝ මොකද්ද පිරිමියෙක් වුණාම පොඩ්ඩක් ගන්න ඕනේ ඒ වගේ දේවල් කියනවා. ඉතින් මේ එන චෝදනා යෝජනා ඒ සේරම වලින් බේරිලා ඒ කියන්නේ කොහොමද අපි මේ දේවල් වලට මූණ දෙන්න ඕන? එතනදී අනිවාර්යයෙන්ම හොඳ පෞරුෂයක් තියෙන්න ඕන. එතනදී ප්‍රතික්ෂේප කිරීමේ පෞරුෂය අත්‍යවශ්‍යයි. ඒ කියන්නේ අපි නැහැ බෑ එපා අන්න ඒ වගේ දේවල්. දැන් අපි ඔව් පුළුවන් ඒ වගේ දේවල් වගේම කුඩා කාලේ ඉඳන් පුරුදු වෙන්න ඕනේ ප්‍රතික්ෂේප කිරීම. අනවශ්‍ය තැන්වල අවශ්‍ය තැනදී ඒ කියන්නේ අපිට කොහොමද මොන වගේ තැනකදීද අපිට නැහැ බෑ එපා කියන වචන පාවිච්චි කරන්න ඕනේ. එතනදී අපි දැඩිව ඍජුව ඒ දේවල් භාවිතා කරන්න ඕනේ. ඒ වගේම ඒ මිතුරන් එක්කත් සාමකාමී විදිහට ඒ දේවල් ප්‍රතික්ෂේප කරගෙන හොඳ අපි කියන්නේ හොඳ පෞරුෂයක් ගොඩනගා ගන්න අපිට පුළුවන්කම තියෙන්න ඕන. ඉතින් ඊළඟ දුර්මතේ තමයි මේ මත්ද්‍රව්‍ය වලින් විශේෂයෙන්ම මේ ලිංගික උත්තේජනය ඇති වෙනවා කියන එක. ඉතින් ඇත්තටම මම කියන්න ඕනේ මේක ලොකු බොරුවක් ඇත්තටම. ඉතින් මේකෙන් අර සාමාන්‍ය විදිහට ලිංගික ආශාවන් වැඩි වෙනවා. නමුත් මෙහි ලිංගික ක්‍රියාකාරකම් කරන්න කියන්නේ බෑ කියන්නේ ගොඩක් අඩපණ වීමක් තමයි ශරීරයේ වෙන්නේ. ඉතින් ඒ නිසා ක්‍රියාකාරීත්වය බොහෝ දුරට අඩු වෙනවා. ඉතින් මේ වගේ දුර්මතවලට සමාජයේ විශේෂයෙන්ම මේ යෝන් සමාජයේ අද වෙනකොට ගොඩාක් දුරට රැවටිලා ඉතින් මේ මත්ද්‍රව්‍ය වලට යොමු වෙලා තියෙනවා. ඉතින් මම ආදරෙන් මතක් කරන්නේ මේ සමාජයේ තියෙන මේ මත්ද්‍රව්‍ය ගැන තියෙන ගොඩාක් දුර්මත. ඉතින් මේ දේවල් වලින් මිදිලා ඔයත් හොඳ පෞරුෂයක් ගොඩනගාගෙන සමාජයේ හරියට හොඳට නිරෝගී පුද්ගලයෙක් විදිහට ජීවත් වෙන්න. විශේෂයෙන්ම ලිංගිකත්වයේ වේවා ඕනම දෙයක් විරහව සතුට ඒ දේවල් අපි අපේ තියෙන නිරෝගී මනසින් නැත්තම් අපි මත් නොවි අපි හැම දෙයක්ම දුක සතුට ඒ දේවල් අපිට තියෙන්නේ මේ ජීවිතේ අර සින්දුවකුත් තියෙන දුකම මොනතරම් සතුටක්ද කියලා. ඉතින් ඒ වගේ අපි මේ හැමදේම විරහවත් රසයක් ඒකත් විඳින්න පුළුවන්. ඒ වගේ දේවල් වලට අපි මත් නොවි හරියට සමාජයේ පුද්ගලයෙක් විදිහට
නිරෝගී පුද්ගලයෙක් විදිහට හැමදේම රස විඳිමු, ජීවත් වෙමු, ප්‍රශ්න ගැටළු වලට සිහියෙන් මුහුණ දෙමු. ඉතින් ඒකට හොඳ පෞරුෂයක් හදාගන්න මං ඉදිරියට අරන් එන්නම් මැබ්බැහි වීම වලින් මිදෙන වීඩියෝ ඒවත් බලන්න. ඉතින් එහෙනම් ආදරෙන් මතක් කරනවා ප්‍රතික්ෂේප කිරීමට බය වෙන්න එපා. ඉතින් එහෙනම් ඉදිරියටම යන්න. එහෙනම් හැමෝටම සුබ දවසක්.